සුබ උදෑසනක් යාළු සියලු දෙනාටම ශ්‍රී ඕල් රවුන්ඩ් YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඇවිල්ලා ඉන්නේ පැල්මඩුල්ල ප්‍රදේශයේ ලෙල්ලොපිටිය කියන ස්ථානයේ මේ ප්‍රධාන පාර බදුල්ල පාර තියෙන්නේ මේ අවිස්සාවේල බදුල්ල පාරේ මේ ලෙල්ලොපිටිය කියන හරිය මෙතන මේ වංගුවේ තමන්ගේ දෑතේ මහන්සියෙන් දෑතේ රැකියාවක් කරලා ජීවත් වෙන ලීවලෙන් නැව් හදලා රුවල් නැවුල් හදලා සිතුරු භාණ්ඩයක් විදිහට අලෙවි කරලා ජීවත් වෙන අයියා කෙනෙක් ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතාමත් ලස්සනයි මේ අත්කම් මෙයාගේ අත්කම් නිස්කම් කිව්වොත් ගොඩක් ගැලපෙනවා. මේ නරක් සාමාන්‍යයෙන් රුපියල් 1000 සිට 12000 දක්වා මිලකට අලෙවි නැව් තියෙන්නේ. දවස් 10ක් 15ක් මහන්සිලා ඉතාමත් අලංකාර විදිහට කැටයම් කරලා සුබ දවසක් අයියා. ගොඩක් මේ වාගේ නැව් කර්මාන්තය ගැන අපිට විස්තරයක් කියන්නකෝ. කර්මාන්තය කියන්නේ දැන් මෙතනම තාම හදන්නේ කරන්නේ. පටන් අරන් අවුරුදු 2ක් විතර කිට්ටු වෙන්න එනවා. යන්නේ කට්ටියක දාන බිස්නස් වලට තමයි ඉතින් මේ සාමාන්‍ය කට්ටිය. කොච්චර කාලයක ඉඳන් කරනවද ඔයා දැන් මේක? දැන් මේක අරන් පටන් අරන් අවුරුදු දෙතන පටන් අරන් අවුරුදු 2ක් කිට්ටු වෙන්න එනවා. දෙකක් විතර එනවා. කාටද දෙන්නේ මේවා? දෙන්නේ එහෙම ස්ථීර තනක් තියනවද? ස්ථීර කෙනෙක් නැහැ. වන්දනාව යන කඩේ මේ හරිය අල්පල% දෙන්න තෑගි වලට දැකලා આવුත් තමයි කවුරු හරි ගන්න නේ. දැකලා ඇවිල්ලා අර යනවා. දෙන්න දිගේ දාලා තියන්නේ ඒක දා ඩිස්ප්ලේ එකට දැක්කම ගෙනියන්නේ. දැන් මේ පේන්න තියෙන මේ ලොකුම නැව කීයක් වගේ දෙන්නේ? ඒක 12000යි. 12000යි. ඊට පස්සේ අනිත් ඒවා 1000 ඉඳලා තියෙනවා. 1000 ඉඳලා තියෙනවා. ඕන ඩිසයින් එක හදලා දෙනවා. ඕන Tamanට වටිනා ප්‍රමාණයට හදලා දෙනවා. 5000 30000 නැවුත් හදලා දීලා තියෙනවා. ඒ කියන ඩිසයින් එකට හදලා දෙනවා. හදලා දෙනවා. එතකොට මේ මොනාහරි දැන්ට ඕඩර් එහෙම මොනාහරි ඇවිල්ලා තියෙනවද? ඕඩර් තියෙනවා නේ. වලට හදනවා. ඩිසයින් එකට හදනවා. ඕකෙන් දැන් අර සමහර තැන් තියෙනවනේ මේ ඔය තෑගි දෙන තෑගි භාණ්ඩ විකුණන තැන්. අනේ ඒ වගේ තැනකින් ඕඩරයක් වට આવොත් එහෙම හදලා දෙනවද? අල්ලතු කියන්න ඕනේ නේද? අල්ලතු කියලා සාමාන්‍ය දැන් මේ වගේ නරක් හදන්න තියෙනවනම් දවස් 5කට 6කට ඉස්සෙල්ලා කියන්න ඕනේ. කියන්න ඕනේ. අර ඉවර කළා බ්‍රේන් කරලා ඔක්කොම කරන් දවස් 5ක් 6ක් යනවා. ඔව් සාමාන්‍ය අර 1000ක වගේ නැවුනම් ගොඩක් දුරට අග සේල් වෙන ගාන අඩුයි ඉඳා. ඒ වගේ එකක් හදන්න කොච්චර කල් වගේ යනවද? ඒකත් කියන්නේ කොහොමද ප්ලේන් කෝඩ් 3ක් විතර ගන්නවනේ. ඒ ගාලා කරේ ඒ වේලිලා ඔක්කොම කරලා ඇති දවස් 2ක් 3ක් කොහොමද දැන් එක දවසෙන් ගන්න බෑ. ගන්න බෑ. කියන්නේ ප්ලේන් එක වේලෙන්න බෑ. පළවෙනි කෝඩ් එක ගාලා මේ අඩුම ගානේ උදේ ගාවත් හවස තමයි ඊළඟ දෙවෙනි කෝඩ් එක ගන්න පුළුවන්. ඒක ගාලා කටි ඉතුරු වැටි කරන යන කාලෙත් එක්ක අමාරු දවස් 2ක් 3ක් කොහොමද මොකක් කෙරුවත් යනවා. ඔව් දැන් මේ අවුරුදු දෙක ඇතුළත කොහොමද සාමාන්‍ය එහෙම කට්ටිය පාරෙන් ගිහිල්ලා ගන්න කට්ටියද වැඩි ඔයාගෙන් ඇවිල්ලා අහලා මේ ඕඩර් ගන්න කට්ටියද වැඩි? ඉල්ලත් ගන්නවා. ඒ කියන්නේ මේක දැකලා ආයෙත් ගන්න එක ගෙදරට ගෙනිච්චා මේලාගේ ප්‍රචාරයක් දීලා එහෙම ගන්නවා. ඒ තෑගි දෙන්නම් මේවා ගෙවල් වැඩි වීමට හරි මේ සෞභාග්‍ය සංකේතයන්නේ. ඔව් ඔව්. ඒ යන්න මේක අරයි යනවා. ගෙවල් වල තියෙනවා. පැවැත්මත් හොඳයි කියන්න පුළුවන් කාලයක් නේද? තමයි ලීවල මහෝගනි තේක් නැදුම් කුඩු ඒවත් හොඳ ලීවලින් හදන්නේ. කාලයක් ප්ලේන් කර කර පාවිච්චි කරනවා. දැන් මේ වෙන විදිහට අවුරුදු 15ක් 20ක් යනකම් මුකුත් වෙන්නේ නැහැ. ප්ලේන් එක හදුවා ප්ලේන් එක ගන්නේ. මේ ඒ යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ලස්සනට තියාගන්න පුළුවන් ඕන කෙනෙකුට. තියාගන්න පුළුවන්. එහෙම විකුණන තැන් වල එහෙම සෙට් වෙලා නැද්ද සාමාන්‍ය ඔයාලට? තැන් කට්ටියක් ගෙනියනවා. ඒ කට්ටිය කියන්නේ මොකද වගේ ගෙනියනවා කියලා නෙමෙයි. ඒලාගේ කට්ටිය කියන්නේ ඔය විකුණන ඇත්තෝ. ඒ යන්න දැන් කියන්න බෑ. ඒ කට්ටිය ගෙනියන රජයට සම්බන්ධ වුණේ නැද්ද? පේස කර්මාන්ත වගේ තියෙනව නේද? අතීත දෙන්න තැන්. හස්ත කර්මාන්තයකට බැඳිලා ඉන්නේ. ඒක ලියාපදිංචි වෙලා ඉන්නේ. එහෙමද? මේ පාර ඒක තරංගරය යවලා මේ සාතික දෙකක් හම්ුණා. එහෙමද? මේ දිනුම් දෙකක් හම්ුණා. සාතික. ගොඩක් මේකට ප්‍රතිචාර හම්බෙලා තියෙනවා නේද? ලබන මාසේ දැන් ආයේ මේ අවුරුදු තරංගේ තියෙනවා. ඒකටත් දාන්න තමයි හිතන් ඉන්නේ. හොඳයි එද වාගේ නම් වැඩි සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය මේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. Thank you.